මගේ පළවෙනි දේ පාරිභෝගිකයා සතුටු කිරීම. විශේෂයෙන්ම සැලසුම් කරගෙන යනවා අති දැවැන්ත ඔෆර් එකක් ලබා දෙන්න. දුබයි ඉතිහාසයේ ප්‍රථම වරට Destination Wedding Show and Mr. Miss or Mrs. Glam Sri Lanka in Dubai 2025 ප්‍රදර්ශන ශේත්‍රය උඩු යටි කුරුකල Inspire Events සමග ලාංකිකයන් විසින් පවත්වනු ලබන අති සුවිශේෂ අත්දැකීම Destination Wedding Show 2025 in Dubai. Inspire Events සංවිධානය කරන මේ සුවිශේෂ අත්දැකීම අවස්ථාව පිළිබඳව ලංකාවේ ඉන්න බොහොම දක්ෂ බොහොම ප්‍රවීණ දශක දෙකකට වැඩි කාලයක් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් බවට පත්වෙච්ච නමක් හදාගත්ත බොහොම මටත් මගේ මාධ්‍ය ජීවිතයේ දීර්ඝකාලීන මිත්‍රයෙක් අවුරුදු 22කට එහා පැත්තේ මිත්‍රයෙක් වෙච්ච V-Master කියන බ්‍රෑන්ඩ් එකේ අයිතිකාරයා සන්නාමයේ අයිතිකාරයා ප්‍රවීණ ඡායාරූප ශිල්පී සුරංග ස්ටෙෆාන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සංගය. ඉතින් අපි මුලින්ම කියමු ඔබේ පළපුරුද්ද ගැන. ලංකාවේ වෙඩිංස් මේ වෙනකොට කී දහසක් කරලා තියෙනවද? කවුන්ට් එකක් හැටියට ඇත්තටම අද වෙනකට මම අරගෙන නැහැ. ඒක මගේ අඩුපාඩුවක් කියන්න පුළුවන්. නමුත් කවුන්ට් එකක් හැටියට ඇත්තටම අරගෙන නැහැ. මේ වෙනකොට අවුරුදු 20කට වැඩි කාලයක් විශේෂයෙන්ම මම වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ රූපවාහිනී කැමරාකරණයෙන්. ඔබට අපි මම මුලින්ම ආරම්භ කරන්නේ විනෝදාංශයක් හැටියට තමයි වෙඩින් ෆොටෝග්‍රැෆි කියන එක පටන් ගන්න. නමුත් පසු කාලීනව මාධ්‍ය ජීවිතයේ අයින් වෙලා වෙඩින් ෆොටෝග්‍රැෆි පැත්ත මගේ ජීවිතේ මුල වෙනවා. වෙඩින් ෆොටෝග්‍රෆි පැත්තේ අරටුවක් බවට පත්වෙනවා. අනිවාර්යයෙන්. දැන් ඩුබයි මේ ඩෙස්ටිනේෂන් වෙඩින් ෂෝ එකට සහභාගී වෙන්නේ සියලුම දෙනා බ්‍රෑන්ඩ්ස්. එහෙම නැත්නම් ප්‍රවීණයන්. එතකොට ඔබත් මේ ප්‍රවීණයන් අතරට එක්වන ප්‍රවීණෙක්. ඩුබයි කියලා කියන්නේ ඔබට නුහුරු තැනක් නෙවෙයි නේද? ඔව් පැහැදිලිවම. මීට වසර ගානකට පෙර ඉඳලම ඩුබයි විතරක් නෙවෙයි යුරෝපයේ පවා වෙඩින් ෆොටෝග්‍රැෆි වලට මම අවස්ථාව උදා කරගෙන තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ ෆොටෝග්‍රෆර්ට ඕන විදිහට වෙඩින් එක කෙරෙන්නේ කියලා. ඕක තමයි සාමාන්‍ය තියෙන බ්ලේම් එක. නමුත් ඔබට ඕන විදිහට නෙවෙයි ඔබ කස්ටමර්ට ඕන විදිහට එහෙම නැත්නම් ක්ලයන්ට් ඕන විදිහට විවාහ මංගල උත්සවයේ මලමාලියට මලමාලයට අවශ්‍ය විදිහට වෙනස් වෙනවා. මොකක්ද ඒ වෙනස? මෙහෙමයි. පැහැදිලිවම දැන් අපි දකිනවා සමහර කැමරා ශිල්පීන් එයාටම ආවේනිකෝ ශෛලියක් උපයෝගී කරගන්නවා. නමුත් V-Master කියන බ්‍රෑන්ඩ් එක තුල එහෙම දෙයක් නැහැ. මගේ මෙහෙම උදාහරණයක් කියන්න සරලව මම ආස කහ පාටට උනාට ඔයා ආස කොළ පාටට නම් මම කොච්චර ලස්සනට කහ පාට දුන්නත් ඔයාට ඒක ලස්සන නැහැ. මගේ පළවෙනි දේ පාරිභෝගිකයා සතුටු කිරීම. ඉතින් එහෙනම් මගේ කහ පාට ඇතුලේ ඔයා ආස වුණු කොළ පාට මික්ස් කරලා දුනොත් අන්න එතන ඔයාගේ choice එක තියෙනවා. ඔයාගේ choice එක ලස්සනට තියෙනවා නම් අන්න එතනදී ඔයා තෘප්තිමත්. මට ඒකයි වැදගත් වෙන්නේ. අවුරුදු ගානක් තිස්සේවා පළපුරුද්දෙන් කෙනෙක් කැමතිම දේ ටක් ගාලා කියන්න පුළුවන්. දැන් මම කැමතිම පාට කොළ පාට කියන එකත් එහෙම කිව් එකක් කියලා මට දැනෙනවා. කොහොම හරි ඔබ ලබා දෙන ඔෆර්ස් මොනවද ඩුබයි වල ඉන්න අයට? පැහැදිලිවම අපි ඒ වෙනකොට අපි ඉදිරිපත් කරන්න දෙන ඔෆර්ස් මොනවද කියන එක දැනටත් විශේෂයෙන්ම සැලසුම් කරගෙන යනවා. අති දැවැන්ත ඔෆර් එකක් ලබා දෙන්න සූදානම් සිටින සියලු දෙනාටම ආරාධනා කරනවා ඩුබයි වල ඉන්න අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ දවසේදී. දැන් ඔක්තෝබර් 10-11 මේ සුවිශේෂ අවස්ථාවට එකතු වෙන්න එන්න කියනවා වගේම වෙඩින් එක ප්ලෑන් කරනවා වගේම වෙඩින් එකට ඩේට් එක ෆික්ස් කරගන්නවා වගේම V-Master සුරංග ස්ටෙෆාන් ප්‍රවීණ ඡායාරූප ශිල්පියාගෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් ඩෙසර්ට් එකේ ඕනෙම ලස්සන තැනක ඩුබයි වල කරගන්න ජීවිතේ ඇඟිලි ගනිමින් හිටපු කණ්ඩායමකුත් ඉන්නවා. ලස්සන ඩ්‍රෙස් එකක් ක්ලාස් එකෙන් ඒගොල්ලන්ටත් මොන හරි පණිවිඩයක් තියෙනවද ඔබට දෙන්න? ඔව් පැහැදිලිවම අපි ඉවෙන්ට් එකෙන් පස්සේ දින කීපයක් එරට තුළ රැඳී සිටිනවා. ඒ කාලෙ තුළ ඒගොල්ලන්ට පුළුවන් ඊට කලින් අපිව දැනුවත් කරලා අපි ඩුබයි රාජ්‍යයට පැමිණෙන්න කලින් අපිත් එක්ක කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගැන කතා කරගෙන දිනයක් වෙලාවක් වෙන් කරගෙන අපි ඒ ඉවෙන්ට් එකෙන් පසුව රැඳෙන කාලය තුළ ඒ දේ කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. අර වෙනස්ම විදිහේ ලස්සන ඡායාරූප පෙළක් කරගන්න පුළුවන් ජීවිතය අමතක වෙන්නේ නැති. ඒ වගේම ඒගොල්ලන්ගේ choice එකට අනුව ඒගොල්ලන්ගේ කැමැත්තට අනුව ඒගොල්ලන්ගේ පාට
ඔබ කැමති පාටයි සුරංග කැමති පාටයි එකට බ්ලෙන්් කරපු ලස්සන සුන්දර චෑරූප පෙල්ලක මතකයක් එකතු කරන්න පුළුවන්. ඉතින් අපි ඩෙස්ටිනේෂන් වෙඩින් ෂෝ 2025 ඩුබායි හිදී ඔක්තෝබර් 10-11 කියන දෙදින තුලදී හමුවන සුවිශේෂ අවස්ථාව ඉන්ස්පයර් ඉවෙන්ට් තනුෂ්ක ඇතුළු ටීම් එකත් එක්කම විශේෂයෙන්ම වීමාස්ටර් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා වසර 22කට වැඩි කාලයක් මගේ බොහොම සමීපතමෙක්. ඉතින් සුරංග ස්ටෙෆාන් මහත්මයා අපි එන ඩුබායි වලදී හම්බෙමු. අනිවාර්යයෙන්. මොකද මමත් බලාගෙන ඉන්න ඔයාගේ කැමරාවෙන් මගේ ඡායාරූප කීපයක් ගන්න. මම සූදානම් ඉන්නවා ඔය ඉන්නේ.